hello travelers, UMA travel අදත් ආවා ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන. අද මම යන්න හදන්නේ ගුම්මවලම තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් බලන්න. ජපානයේම 100 වෙනි තැන තියෙන දියඇල්ල. ලස්සන ප්ලේස් එකක් මේ වටපිටාවම නිස්කලංක සුන්දර ලස්සන ප්ලේස් එකක්. එහෙනම් UMA travel එක ඔයත් එන්න. මොකද්ද මේ අරුම පුදුම දියඇල්ල කියලා බලන්න.はい、ありがとうございました。ට්‍රේන් එක තියෙන්නේ 8:31කට. දැන් 8:22 වෙලා. මම අද සුවිකායක ඉන්නේ මේ යන්නේ. ටිකට් එකක් අරගෙන. බලමු මේ ටිකට් එකේ ගාණ දාලා තිනවා 528යි. එතකොට අපි 530 ご希望のボタンを押してください。踊り忘れにご注意ください。踊り忘れにご注意。තොන්දමචියකින් මේ ගේට් එකෙන් එන්ටර් වෙලා ජිබන් එකට යනවා. මේක තමයි ජොයිස් ලයින් එක තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. තොන්දමචි ස්ටේෂන් එකේ ඉඳලා හරියටම යන්න ඕනේ සුකුදා ස්ටේෂන් එකට. සුකුදා ස්ටේෂන් එකෙන් තමයි බහින්න ඕනේ. මේ මම අද බලන්නේ මේ දියඇල්ල තියෙන්නේ හරියටම මම ස්ටේෂන් එකේ ඉඳලා ස්ටේෂන් 7ක් ඉස්සරහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පැයක් විතර කාලයක් තමයි මේ යන්නේ මේ මට මෙතන ඉඳලා යන්න. මේ ඔයාලා මේ තනසිතාපුදු වෝටර්ෆෝල් එක බලන්න යනවා නම් අනිවාර්යෙන් වෙන්න ඕනේ සුකුදා ස්ටේෂන් එකට. සුකුදා ස්ටේෂන් එකෙන් බැහැලා තමයි යන්න ඕනේ. ඔයා කොහේ ඉඳලා ආවත් අනිවාර්යෙන් වෙන්න ඕනේ සුකුදා ස්ටේෂන් එකට. ට්‍රේන් එකේ කෙනෙක් අනිවාර්යෙන්ම සුකුදා ස්ටේෂන් එකෙන් බහින්න. සුකුදා ස්ටේෂන් එකෙන් බැහැලා කිලෝමීටර් දෙකමාරක් විතර යනකොට ඔයාට වෝටර්ෆෝල් එකට යන්න පුළුවන්. දැන් ඉන්නේ හරියටම සුකුදා ස්ටේෂන් එකේ. දැන් මෙතන ඉඳලා මම පයින් යන්න ඕනේ කිලෝමීටර් එකමාරක් දෙකක් විතර දුර යන්න ඕනේ. ස්ටේෂන් ඇවිල්ලා මෙතන පඩිපෙළ බැහැත් එතන මෙහා පැත්තට ආයේ මෙහා පැත්තට මාරු වෙන්න ඕනේ. මෙහෙම තමයි ලොකේෂන් එක පෙන්වන්නේ. ඔයා පයින් එනවා නම් මේ යන්න තියෙන එකම පාර මේක තමයි. අහස ටිකක් කළු කරලා තියෙනවා. වහින්න වගේ. සාමාන්‍යයෙන් මේ හරියට ලොකු ජනාකීර්ණ පැත්තක් නෙවෙයි, මිනිස්සු ඉන්න පැත්තක් නෙවෙයි. කිලෝමීටර් දෙකක් කියන්නේ පොඩි දුරක් නෙවෙයි. බලමු අපි ගිහලා. දුර නෙවෙයි වැදගත් මේ ලොකේෂන් එකේ තියෙන සුන්දරත්වය තමයි වැදගත්. වටේටම තියෙන කඳු විතරයි. මාර ලස්සන view එකක් තියෙන්නේ. අවුත් මැප් එක බලාගෙන යන්න. මොකද මේ පාරවල් ගොඩක් තියෙනවා මේ අතරමං වෙන නිසා. මේ තියෙන්නේ බඩේරුඹුව ගාව.
මේ සම්පූර්ණයෙන්ම බඩීරු තියෙන්නේ. ආදයක් තමයි මේ පයින් ආවොත් ඉතින් මේ දේවල් වලට මුහුණ දෙන්න නෝ. මේ පාරවල් ඉතින් හරියට නැහැ. මඩ ගොඩවල් තියෙන්නේ. මෙතන මේ වීහන්දියක් හම් වෙනවා. එතනින් දකුණට යන්න ඕනේ. වාහනයකින් යනකොට වඩා පයින් ආවොත් ඔයාලට ගොඩක් දේවල් දැක ගන්න පුළුවන්. මේ දියැලට කියන්නේ තනසිත ෆුදෝ දියැල්ල කියලා. ගොඩාක් ලොකු දියැල්ලක් නෙමෙයි. ඒ වුණාට ඒක පිටලා තියෙන විදිය ගොඩක් ලස්සනයි. මොකද සාමාන්‍ය දියැලක් අපිට වටේම ගිහිල්ලා බලන්න බෑ. මේ දියැල්ලේ මේ වටේම ගිහිල්ලා අපිට බලන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේ ජපානයේ 100 වෙනි ස්ථානයේ තියෙන දියැල්ල තමයි මේ තනසිත ෆුදෝ වෝටර්ෆෝල් එක කියන්නේ. පයින් යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න. මොකද මේ පාරවල් ගොඩක් පටුයි. තව මීටර් 950ක් වගේ තමයි පෙන්නන්නේ මෙතන ඉඳලා. කොම්බිනි අරම රෙස්ටොරන්ට් ඒවා මේවා ගොඩක් නැහැ මේ හරියේ. හොයාගන්න ඇත්තටම අමාරුයි. මේ මම මේ දැන් යන අතරතුර නම් මම කිසි දෙයක් දැක්කේ නැහැ. මේ කොම්බිනිවත් රෙස්ටොරන්ට්වත් තිබ්බේ නැහැ. කැම්බිය මේ හැමදේම අරගෙන එන්න. මේ හැමතැනම මේවා වහලා දාලා තියෙන්නේ. මෙතනත් එහෙම බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එකත් වහලා දාලා. ඉතින්දලා මීටර් 350ක් වගේ තමයි යන්න තියෙන්නේ. එහෙම ටිකක් ඉස්සරහට ආවම මෙතන තියෙන ලොකු බිංගුව. මේක ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. මේ මම යන්නේ මේන් රෝඩ් එකක. මේ මොකද මේ පාරවල වාහන යනවා නිතරම. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න යනකොට. මෙතන කොහොම ගිහිල්ලා මෙතන මේ උඩට යන්න ඕනේ වෝටර්ෆෝල් එක බලන්න. මෙතනින් තමයි එන්ට්‍රස් එක තියෙන්නේ. වාහනයකින් ආවොත් ඔයගොල්ලන්ට මෙතන වාහනේ පාක් කරලා මේ යන්න පුළුවන්. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ වෝටර්ෆෝල් එක මොන වගේද කියලා. මෙතන ඉස්සර වික්ෂුන් වහන්සේලා මේ භාවනා කරපු මධ්‍යස්ථානය. මෙතන පොඩි නෝටිස් එකකුත් දාලා තියෙනවා මේක සම්බන්ධව. මෙතනින් මේ මෙතන අර මං ආපු මෙතනින් අර බිංගුහාව මේ බිංගුහාව කොහොම ගෙලින්ම ඇවිල්ලා ඒ පාරේ එන්න මෙන්න මෙතනින් කොහොම ගෙලින්ම ආවම පස්සේ මේ පෙන්නන්නේ මෙතන මේ දේවාලට මේ වෝටර්ෆෝල් එකට යන්න තියෙන තැන. මේ මෙතනින් ගොඩක් උඩට යන්න ඕනේ මං හිතන විදිහට වෝටර්ෆෝල් එකට. බලමු අපි ගිහිල්ලා මේ කොච්චර උඩට යන්න පුළුවන්ද කියලා. ඉතින් උඩට යන්න ඕනේ මේ වෝටර්ෆෝල් එක බලන්න. අපි උඩට ගිහලා බලමු. වව්. ඔයගොල්ලන් පේනවද දන්නේ? මේක මාර view point එක. මුළු පැත්තම පේනවා. වව්. හරි අපි හොම මේ තව ටිකක් දුර යන්න තියෙනවා. අපි හොම උඩට ගිහලා බලමු. තනියෙන් යනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඉතින්. මේ හැටේ කවුරුත් නැති නිසා. අර ඈතින් වැටෙන්නේ දියැල්ල. අපි බලමු මෙතන උඩට යන්න පුළුවන්ද කියලා. මෙතන දේවාලයක් තියෙනවා. වහිනවත් එක්ක
මෙහෙම තමයි තියෙන්නේ. කවුරු පහනක් එහෙම පත්තු කරලා තියෙනවා. මේ ස්ථානවල මේ වික්ෂුන් වහන්සේලා හිටිය නිසා මේ දේවල් වලට තාමත් පුද සත්කාර මේ අය කරනවා. අපි දැන් දේවාලය බැලුවා. මේ අපි දැන් ඔහොම මේ අර උඩට යන්න ඕනේ. අපි දැන් එතනට ගිහිල්ලා බලමු වෝටර්ෆෝල් එක. ඔයගොල්ලන් ආවොත් අනිවාර්යෙන් ඉතින් මෙතන දේවාලයට ගිහිල්ලා වැඳලා කරලා යන්න. මේ ආවොත් ඉතින් මෙතන මේ টয়ලට් පහසුකම් හැමදේම මෙතන තියෙනවා. ඒ හැම පහසුකම්ම මේ තියෙනවා ඉතින්. ඒතරම් මේ තැන්වල භික්ෂුන් වහන්සේලා පසස්ථානය කරලා තියෙන නිසා තමයි ඉතින් මේ තාමත් මේගොල්ලන් මේ දේවල් වලට පුද සත්කාර කරන්නේ. මේ වගේ ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. බලාගෙන මේ පාරවල් ලෙස්සනවා. ඒ නිසා පරිස්සමෙන් යන්න යනකොට. මේ වගේ කැලෑ පාරකින් තමයි යන්න තියෙන්නේ මෙතනට. ටිකක් දුෂ්කර ගමන. හර තියෙන දියැල්ල. වා. මේ පල්ලයට බහිනකොට බලාගෙන මොකද මේ පඩි පෙළවල් නැහැ. මේක තමයි ඒ සුන්දර තමසිත පුදෝ දියැල්ල. වාව්. මේක තමයි මං කියපු තමසිත පුදෝ දියැල්ල. මාරම ලස්සනයි. ඔයගොල්ලෝ තවිල බලන්න. මාර එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මෙතනට ආවොත්. අත්‍තරම මේ මාර නිදහස් පරිසරයක් මේ වටපිටාවෙම තියෙනවා. ඔයා මේ තැන නම් මිස් කරගන්න එපා. අනිවාර්යෙන් වෙන්න ඕන තැනක්. මේ තනසිත පුදෝ දියැල්ල කියන්නේ ඔයා අනිවාර්යෙන් බලන්න එන්න ඕන තැනක්. උඩට යන්න පුළුවන්. දැන් අපි උඩට ගිහිල්ලා බලමු. එතන ලොකේෂන් එක කොහොමද කියලා. මේ දියැලට පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ එහෙම තැනක් මේ ජපානයේ කොහෙවත් නැහැ. මේ දියැල්ල පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න පුළුවන් තැනක් ඇත්තටම මේ කොහෙවත් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ විශේෂ වෙලා තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු මේ එතන ඉඳලා බැලුවම view එක කොහොමද ලස්සනට පේන්නේ කියලා. පේනවනේ ලොකු බිංගුහාවක් තියෙන්නේ. මේ ආශ්‍රිතව තමයි මේ භික්ෂුන් වහන්සේලා මේ වැඩවස්ථානය කරලා තියෙන්නේ. මේ ආශ්‍රිතවකින් තාමත් අර පුද පූජා ඒ හැමදේම කරනවා. මේ වගේ පුංචි පොඩි දේවාලක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ දියැල්ලේ පිටිපස්සේ view එක ලස්සනට පේන්නේ. ඔයගලන්ට ආවොත් ඉතින් මේ වටේම ගිහිල්ලා මේ දියැල්ල මෙහෙම පිටිපස්සෙන් ගිහිල්ලා ඔහොම මේ වටේම බලන්න පුළුවන්. මෙහෙම තමයි මේ දියැල්ල පිටිපස්සේ පේන්නේ. මේ ගල මෙතනින් මේ ගල උඩ තනි කර තියෙන වතුර මේ ඒ වතුර තමයි මේ පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ. මේ විදිහට. ඇත්තටම මාර ලස්සනයි ඉතින්. අමුතු පිහිටීමකට තියෙන්නේ.
ඇත්තටම ලස්සන පරිසරයක් එක තියෙන ලස්සන දියැලක්. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් බලන්න එන්න. මේ දේවල් බලලා මේ ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්න. මේ කවදාරි දවසක ඉතින් ඕගලන්ට ලස්සන මතක ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ වගේ දේවල් බලන්න ආවොත් අනිවාර්යෙන් මේ දේවල් බලන්න ඇවිල්ලා. හිතා ගන්න බෑ මාරම ලස්සන තැන් තියෙනවා ජපානේ. ගොඩක් දුර නෙමෙයි. අපි ඉන්න අවට මාරම ලස්සන තැන් තියෙනවා ජපානේ. හරි අපි එහෙනම් මේ තනසිතා ෆුදෝ දියඇල්ලට සමු දීලා අපි යමු. ලපානේ තියෙන ලස්සන සුන්දර තැනකින් නැවත හමු යමු. ඇත්තටම මේ තවත් ලස්සන අලුත් මතකයක් මගේ මේ ට්‍රැවල් ලයිෆ් එකට එකතු කරගත්තා. මේ වගේ පරිසරයක් එක්ක මේ වගේ තැනකට එන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු සතුටක්. එහෙනම් ඉතින් අපි යමු වෝටර්ෆෝල් එකට සමු දීලා. ඒ අප්පාරෙන්ම තමයි යන්න තියෙන්නේ. වැහි කාලට නම් ගොඩක් ලිස්සන පාරවල්. එක පාරවල් තියෙනවා මේ පල්ලෙහාට බහින්න. ඒ වුණාට අර නිතරම ගිහිල්ලා තියෙන පාර මේ හොඳට අඳුර ගන්න පුළුවන්. ඒ පාරවල විතරක් යන්න අනිත් පාරවල යන්න එපා ඉතින්. අද මං ආවේ සවුන්ද වගේ දවසක. මේ වගේ දවසක ඉතින් සෙනඟ ගොඩක් අඩු. මේ දෙන්නෙක් දැන්ට ඉතින් දෙන්නයි මං දැක්කේ. සෙනඟ ගොඩක් අඩු නිසා මේ බලන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ ඉතින් සෙන්සුරාදී ඉතින් આવොත් ඉතින් මේ හරිය ගොඩක් සෙනඟ ඉන්නවා. පුළුවන් තරම් සතිය දවස්වල එන්න බලන්න. මට යන්න බැරි වෙච්ච තැනක් තියෙනවා. එතනට යන්න ආසයි බලමු යන්න පුළුවන්ද කියලා. එතන මාර ලස්සන view point එකක්. මෙතනින් තමයි උඩ නගින්න තියෙන්නේ. මෙතන මාර view point එකක්. wow ඔයාලට පේනවද දන්නේ නැහැ කොහොමද මේකේ ලුක් එක මෙතන view point එකක් සම්පූර්ණ 360 view එකක් පේනවා wow වටේම පේනවා මම කවදාවත් ඇවිල්ලා නැහැ මේ වගේ ලස්සන තැනකට මාරම ලස්සනයි මේ ඒ තරම් කියා ගන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි හරි අපි දැන් එහෙනම් එතනින් ඒකත් බැලුවා එතනනුත් දැන් පල්ලෙහාට මෙතන ඉඳලා මාරම ලස්සන වීව් එකක් තියෙනවා තනිකර මේ වටපිටාවෙම මේ තනිකර තියෙන්නේ ලොකු ගලක් වටපිටාවෙම තනිකර තියෙන්නේ කඳු සහ කැලෑ මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙතනින් ඔහොම මේ උඩට යන්න තියෙන්නේ වාහන යන්න බෑ මේ වාහන යන්න තහනම් කියලා දාලා තියෙනවා පයින් යනවා නම් මෙතනින් ඔහොම එළියට ගිහිල්ලා මේන් රෝඩ් එකට වැටෙනවා මේ මේන් රෝඩ් එකකින් වමට යන්න ඕනේ ඒක තමයි මේ ට්‍රේන් ස්ටේෂන් එකට යන්න පුළුවන් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් මිනිත්තු 34ක් වගේ වෙනවා මේ ස්ටේෂන් එකට කිලෝමීටර් 2යි මීටර් 400ක් වගේ යන්න තියෙනවා මේ ගල දිගේ තමයි අර උඩට යන්න ඕනේ අර අතන තමයි අර view point එක මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකක් පෙන්නුවේ අර මුළු පැත්තම පේන. එතන තමයි view point එක. එතනින් උඩට නගින්න පුළුවන්. ආයේ මේ විඹුවෙන්ම තමයි එළියට යන්නත් තියෙන්නේ. මේ ගබඩාවක් මේක වහලා දාලා. මේ හරනම් එක ගියක්වත් නැහැ. මම නම් තාම දැක්කේ නැහැ එක ගියක්වත් තියෙනවා. තනිකර කැලයක් විතරයි මේ වෝටර්ෆෝල් එක බලන්න යන පාර දිගටම තියෙන්නේ මේ තනිකර කැලයක් විතරයි මේ හැමදේම වහලා දාලා තියෙන්නේ ටයර් ගොඩ ගහලා තියෙන්නේ සුකුදා ස්ටේෂන් එකේ ඉඳලා නැග්ගොත් 12:27 ට්‍රේන් එකට මම නැග්ගොත් පැයක් ඇතුළත තකසකි වලට යන්න පුළුවන්. තව දෙයක් තමයි මේ හරිය මේ වලස්සු ඉන්නවා කියලා දාලා තිනවා. මේ කුමා ඉන්නවා කියලා දාලා තිනවා. මේ වාහන වලින් එනවා නම් කමන්නේ. පයින් යනවා නම් පොඩ්ඩක් ප්‍රවේශයෙන් යන්න. වලස්සු ඉන්නවා කියලා දාලා තිනවා. එක දෙයක් තියෙනවා මේ වාහනේ එනකොට කාලය ගොඩක් ඉතුරු වෙනවා. අර ට්‍රේන් එකේ එනකොට ඉතින්
කාලය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෙනවා. මං ඊයේ රෑ නයිට් ෂිෆ්ට් එක මේ කරලා ඉන්නේ. ඉතින් නයිට් ෂිෆ්ට් එක එහෙම ඔෆ් වෙලා තමයි මේ මං ගෙලින්ම මෙහෙට ආවේ ගෙදර ගිහිල්ලා. හැබැයි එහෙම ආපු එකේ ඇත්තටම පාඩුවක් නැහැ. මොකද මේ ඒ තියෙන මේ වේස කර හැංගීම එහෙම් පිටිම නැති වෙලා ගියා. අර වෝටර්ෆෝල් එක වලද්දි පොඩි පොදයක් වැටෙනවා. මිලිසා හැදෙත් දන්නේ නැහැ මේ වැස්සේ තිබිලා. එම්බිලිසාව තමයි එපා කරපු මුලෙඩි. මේ හරිය තනි කර තියෙන්නේ මේ ගොවිත. පරණ බඩු එකතු කරන තැනක් වගේ මේ හැමතැනම තියෙන්නේ. පරණ බඩු ගොඩ ගහලා. මෙතනින් කොහොම ඔය පල්ලම් බැසලා පස්සේ මේ කෙලිම දෙන්නේ ස්ටේෂන් එක. මේ හරිය කොම්බිනියක්වත් නැහැ ඉතින්. මොනවත් කන්න ගන්නවත්. මෙතනින් ගිහලා මේ කොහොම උඩට නගින්න ඕනේ. පාඩ ස්විච් එක තියෙනවා නම් ස්විච් එක ටච් කරලා යන්න පුළුවන් මෙතනින්. නැත්තම් මේ මෙතනින් ටිකට් එකක් ගන්න පුළුවන්. ටිකට් එක මේ මෙතන මේ බටන් එක කොහොම බව බලන්න. මෙතන පල්ලෙහා ටිකට් එකක් එනවා. මේ ටිකට් එක අරගෙන ඔයා යන ස්ටේෂන් එක තකසකින් මම යන්නේ තොන්නේ මචී කියන්නේ. තොන්නේ මචී ස්ටේෂන් එකට මේක දුන්නාට පස්සේ වාට මේකේ ගාන කියනවා. මම එනකොට ආවේ මේ පැත්තෙන් ආවේ. දැන් මම යනකොට යන්න ඕනේ එහා පැත්තට. එහා පැත්තේ ලයින් එකෙන් තමයි යන්න ඕනේ. මෙතන සුකුදයි ස්ටේෂන් එක. මෙතනින් ඇවිල්ලා බහැලා තමයි ඔයා මේ වෝටර්ෆෝල් එක බලන්න යන්න ඕනේ. අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මම දැන් ඉන්නේ සුකුදයි ස්ටේෂන් එකේ. තාම පැය භාගයක් විතර තියෙන ට්‍රේන් එක එන්න මට. ඉතින් මං පැය භාගයක් මෙතන ඉන්නවා ට්‍රේන් එක එනකම්. මං අද ආවේ තනසිතපුදෝ වෝටර්ෆෝල් එක බලන්න. ඇත්තටම මාර රිලැක්ස් එකක් දැනුණා. අවසන් වෙනකම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් මාර අත්දැකීමක් ගත්තා ඒක බලලා. මේ ලස්සන දර්ශනයක් ඒ වෝටර්ෆෝල් එක. අපිට පරිසරය මාරම ලස්සනයි. මාර view point ටිකක් තිබ්බා. ගොඩක් ලස්සන view point ටිකක් තිබ්බා. ඉතින් මේ වගේ තවත් ලස්සන තැනකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. මම දුෂාන් රණමුගාරච්චි UMA Travel සමගින්.